සුබ උදෑසනක් හැම දිනාටම. ගොඩ කාලෙකින් මට හිතුණා කතා කරන්න. ඇත්තටම ටිකක් කාර්යබහුල වුණා. මොකද සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසු දරුවන්ට දැරියන්ට ඕන කරන නිබන්ධන සහ පාස් පේපර්ස් තෝරාගෙන ඒවා සකස් කරන්නට කාලය ගත වුණ නිසා මට කතා කරන්නට කාලයක් ලැබුණේ නැහැ. ඉතින් අද මම පටන් ගන්න හිතුවා මගේ කතාව එක්තරා පන්තියක සිසු දැරියකගේ ෆීඩ්බැක් එකකින්. ඉතින් මේ වගේ ෆීඩ්බැක් හැමතිස්සෙම මට පන්ති අතරමැද අහන්නට ලැබුණත් ඒව අර ස්ක්‍රෝල් කර කර තියෙන තැන් හොයන්නට මට කාලයක් නැහැ. නමුත් මට හිතුණා මේක දාන්න අනිත් දෙමාපියන්ට සහ දරුවන්ට වැදගත් වෙනවා කියලා හිතන නිසා. මොකද මම මේ දකිනවා මේ දරියගේ ඊ타ත්ම විශාල ප්‍රගතියක්. මොකද ඒ දැරියම තමයි මට කතා කරලා මගේ පන්තියට සහභාගී වුණේ. ඉතින් මට මතකයි අය මුලින්ම කතා කරනකොට කිව්වා ටීචර් මගේ ගණන් ලකුණු විද්‍යාව ලකුණු කියන්න බැරි තරම් අඩුයි. ටීචර් මට උදව් කරන්න. මං කවා පුතේ ඔය ලකුණු අඩු නැහැ. අපි කොහොමෙන් හරි මේක කරගෙන යමු කියලා. ඉතින් මං කැමති ඕගොල්ලන්ට අහන්න සලස්සන්න අද වෙනකොට ඇත්තටම මේ ක්ලාස් එකට ජොයින් වෙලා අය වැඩි කාලයක් නැහැ. ඉතින් මේ දැරිය කොච්චර ඉක්මනට මේ පන්තිය ඇතර මගේ පන්තිය තුල සහ ඇයගේ උනන්දුව මත එතන දරුවෙක්ගේ උනන්දුව නැත්තම් මගේ පන්ති කොච්චර ආවත් මං හිතන්නේ මේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අහලා බලන්න අනිත් දරුවන්ට සහ දෙමාපියන්ට මේක වැදගත් වෙයි කියලා හිතන ඉඳන් මම මේක ෂෙයා කරනවා. ඔව් පොඩ්ඩක් අහගෙන ඉන්න. මොකක්ද ඇය කියන්නේ කියන එක ගැන. We had the unit test from this lesson and measurements associated with the electricity and also from the changes in matter. So these lessons I got 100. Very good, Samindi. I am really happy. Actually, the credit should goes to you, not me. Okay? Why? Even if I teaching here, I am shouting in here, you have to study. Otherwise, you can't score. Nattara, we are filling a pot. Purono, we are filling a pot, but you don't know how to take out the answer from the pot to answer the questions. To practicing the way to take out the materials from the pot is the studying. With the proper studying, you should be able to write the answers in the question paper. So the credit should totally goes to you, Samindi. I am happy. ඔව්. ඉතින් දැන් ඔයගොල්ලෝ ඒක අහන්න නැති. ඇත්තටම ඊටමත් සතුටින් කියනවා. ඔය වගේම සිසු දරුදරියන් මගේ පන්ති අතරමැදදී ඔය කතාව කියනවා පන්තියක් ගාලා මම උගන්වන එක නතර ටීචර් අද මට මෙහෙම වුණා එහෙම වුණා කියලා. හරි සතුටුයි ඉතින්. මොකද මගේ අවසාන අරමුණත් ඒකයි. මම දකිනවා මෙතනදී වෙනසක් හේතුව තමයි ඕනම ඇත්තට මම කරන්නේ ඔන්ලයින් ක්ලාස්නේ. ඔන්ලයින් ක්ලාස් එකක හිටියත් මට පුළුවන්කම තියෙනවා එහා පැත්තේ ඉන්න ළමයා කතා කරන දේ සහ මම නිතරම ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට දෙන උත්තර වලින් මේ ළමයා මාත් එක්කද ඉන්නේ නැත්නම් වෙන වැඩ කරනවාද කියන එක මට මොනිටර් වෙනවා. ඒක මන් දන්නේ මට සුවිශේෂ හැකියාවක් තියෙන එක අම්මලා කතා කරලා කියන මිස් කිව්ව හරියටම හරි ළමයා මේ පැත්ත එක්ක චිත්‍රයක් අඳිනවා. මේ වගේ දේවල්. ඉතින් මම බොහොම උනන්දු කරනවා කැමරා එක ඔන් කරගෙන ඉන්න. එතකොට අර ළමයි වෙන වැඩ කරන අඩුයි. මට තේරුම් ගන්න පුළුවන් ෂණිකයෙන් මෙයා ඉවතට යනවාද කියන එක. ඉතින් කී දෙනෙක් හිටියත් පන්තියේ මම දන්නවා මෙයා මොකද කරන්නේ කියන එක. දැන් නිතර මම මේක් ෂුවර් කරගන්න ප්‍රශ්න අහනවා. අවධානය වෙන අතක යනවා කියන එක මට දැනිච්ච ගමන් ඔය දෙකපාර කතා කර කර හිටපු ළමයා වෙන දේවල් කරනවා නම් මට හිතා ගන්න පුළුවන්. ටක් ගාලා ප්‍රශ්න අහනකොට එයාව ආයෙ ට්‍රැක් එකට ඇදලා ගන්න කරනවා. තාම පොඩි ළමයිනේ. හුඟක් වෙලාවට අර තාක්ෂණය නිසා මේක ඔන්ලයින් නිසා චැට් කරන්න බලනවා එක්කෝ වෙනත් මෙසේජස් බලනවා එක්කෝ මයික් එක මියුට් කරගෙන කැමරා ඔෆ් කරගෙන වීඩියෝ බලනවා එහෙම කරන්න මං ඉඩ දෙන්නේ නැහැ මගේ පන්ති ලේසියකට ඔය යති මම පොඩක් සැරයි සැරයි කොට ඉතින් මට දඬුවම් කරන්න බෑ මම ඉතින් කටින් බොහොම අමාරුවෙන් ඒ ළමයින්ව ඇදගෙන යනවා ඉතින් ඒක තමයි මගේ හැටි මොකද මගේ පන්ති ඉන්න හැමෝම එකා වගේ විභාගේ හොඳට පාස් වෙන්න ඕනේ. ඒක තමයි මගේ ලොකුම අරමුණ. මුදල්ම නෙමෙයි.
එක දෙමාපියෙක් දන්නවා මුදල්ම නෙමේ මගේ අරමුණ දරුවෝ. මටත් දරුවෝ ඉන්න නිසා ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විශාල බලාපොරොත්තුවක් තියෙනවා මගේ දුව හොඳ තැනකට යයි කියලා. ඉතින් අපිට ඒ දරුවා බාර දෙන්නේ ඒ වගකීම ඉටු කරයි. එයාලට උදව් වෙයි කියන හැඟීම නිසා. ඉතින් මම ඒ දේ කරනවා. එතකොට දැන් මෙතනදී මට තවත් දෙයක් කතා කරන්න ඕන වුණා අද දෙමාපියන්ට. මං ඊ타ත්ම ගරු කරන චරිතයක් ඉන්නවා. ඔහු ඊටාම් බුද්ධිමත් සහ උගත් චරිතයක්. ඔහු තමා ડોક્ટર චමින්ද වීරසිරිවර්ධන. මං කැමතියි ඔහුගේ මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ප්ලේ කරන්න. ඔයගොල්ලෝ තේරුම් ගනි ඇයි මම මේ වීඩියෝ එක ප්ලේ කරන්න කියන එක. මට පොඩ්ඩක් මද වේලාවක් දෙන්න. මං මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනකම්. ඔව්. අහන්නකො පොඩ්ඩක් මේ ගුරුතුමාගේ කතාවත්. ඇත්තටම වෛද්‍යවරයෙක්, ඔහු ඉතාම උගත් වෛද්‍යවරයෙක්. පරිසරය වෙනස් කරලා චර්යාව වෙනස් කරන හැටි. අම්මලා හුඟක් වෙලාට තාත්තලා හුඟක් වෙලාට පාවිච්චි කරන්නේ දඬුවම් ක්‍රම, බනින ක්‍රම. ඇත්තටම අද කාලේ දරුවෝ හදන වෙනස්ම විදියක් මෙතුමා එක්ස්ප්ලেইন කරනවා. අපි පොඩ්ඩක් අහලා බලමු. ක්‍රම යොදනවා. සමහරලාට නීති දානවා, දඬුවම් කරනවා, කියලා දෙනවා, අත්පත්‍රිකා බෙදනවා, වැඩමුළු කරනවා. විවිධාකාර ක්‍රියාකාරකම් කරනවා චර්යා වෙනස් කරනවා. හැබැයි ඔබ නොදන්න සරල ක්‍රමයක් චර්යා වෙනස් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මොකක්ද ඒ සරල ක්‍රමය? ඔව් මෙතුමා එක්තරා තැනකදී උදාහරණයකට ගන්නවා එක්තරා පාසලක් සහ ගයක් ඔන්න බලන්න මේකත් අහලා බලන්න කොහොමද දරුවන්ගේ චර්යාව වෙනස් කරපු හැටි කියන එක ගැන. හරිම උපක්‍රමශීලී ක්‍රමයක් සහ හිතා ගන්නත් බෑ මෙහෙම කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම ඒක තමයි විය යුත්තේ. ඔබ ගියාම ලබන්න ඔබේ ගෙදර ලස්සන නිවසක්. ඔබ ලස්සනට මල් ටිකක් වවන්න. ඔබ නිවස ලස්සනට ගාඩ්නින් කරන්න ටිකක්. හොඳ මාළු ටැංකියක් දාන්න. බලන්න මේ නිවසට ඇතුල් වෙනකොට අපිට දැනෙන සහනේ. දැන් අපි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ගියේ පුදුමාකාර විදිහේ එක දේවල් කරනවා, භාවනා කරන්න යනවා, කම්බෝල එල්ලෙනවා, බැලුම් පුම්බනවා. අපි දැකලා තියෙනවානේ ස්ට්‍රෙස් ආතති කළමනාකරණය කියලා. නමුත් ඔබ දන්නවද ඔබට ආතතියක් නැතුව ගෙදෙට්ට ඇතුල් වෙන්න පුළුවන්. බොහොම සරල දේවල් තියෙන මොකක්ද? ඔබේ නිවස දුප්පත් වුණාට පොඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඇඳුම් පිළිවෙලට දාලා, ලස්සන කාමර තියලා, පොටු ටික පිළිවෙලට තියලා, කුස්සිය ලස්සනට තියලා මේ පරිසරය වෙනස් කරන්න. පරිසරය වෙනස් කරන්න. ඔබේ টয়ලට් එක පිරිසිදුව තියන්න, පිළිවෙලට තියන්න. ටූත් පේස්ට් එක හරි ලස්සනට හරි තැන තියන්න. දත්බුරු ටික ලස්සනට තියලා තියන්න. කොමඩ් එක හැමදාම හොදලා හරි පිරිසිදුව තියාගන්න. අනිවාර්යෙන් ඔබට එනවා පුදුම මානසික සහනයක්. ගොඩක් ගෙවල් වල ගිහිල්ලා බලන්න. වෙනම පුටු තියෙනවා. ඇඳුම් දාලා. සමහර ගෙවල් වලට ගියාම පුදුමාකාර පීඩාවක්. මොකද මුළු ගේ පුරා ඇඳුම් දාලා කාපු පිඟන් ඇඳයට, තේ කෝප්පේ ඇඳයට කිසිම පිළිවෙලක් නැහැ. මුළු ගේ වටේම කැලේ වැවිලා. දැන් මට හරි අපූර්ව සංසිද්ධියක් මතක් වෙනවා. දැන් මේ සිද්ධියට කලින් මට දෙයක් කියන්නට ඕන නිසා මම මේක මතකට නවත්වනවා. පිළිවෙල සහ අර ඕගනයිස් කරන විදිය ළමයා. එතනදී දැන් අපි රටක් හදන්න කතා කරනවා. කවදාකවත් ඒක අපිට කරන්න බෑ. කොයි ජනාධිපතිතුමානේ ශක්‍ර දෙවියාවත් මේ රට හදන්න බෑ. අපි ඉස්සෙල්ලා හදන්න ඕනේ අපේ පවුල් සංස්ථාව. අපේ ඇතුළත අපේ පවුල ඇතුළේ තමයි අපේ ළමයා ඉන්නේ මුලින්. තාත්තා හරියට පිළිවෙලට ඇඳුම් ටික තියන්නේ නැත්නම්. ගෙදර අම්මට බැරි නම් අම්මා පාවිච්චි කරන කුස්සියේ ලස්සනට පිළිවෙලට තියාගන්න. බලාපොරොත්තු වෙන්න එපා ඔයගොල්ලෝ දරුවොත් ඔයගොල්ලෝ පොත් මේසේ ලස්සනට තියාගෙන ළමයින්ගේ පොත් මේසේ ලස්සනට තියාගනී කියලා. අද දරුවෝ කියන්නේ හැමතිස්සෙම දෙයක් බලලා අනුකරණය කරන කෙනෙක්. ඉතින් දෙමාපිය හැටියට ඔයගොල්ලන්ට ලොකු වගකීමක් තියෙන ඒ පරිසරය හදන්න. හරිද? එතකොට මුලින් ඕගොල්ලෝ පිළිවෙල වෙන්න. ගෙදර දොර ආවට පිරිසිදු කරන් වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි සතියන්තේ වුණත් හරි ඒකට යොමු වෙන්න. ඊට පස්සේ ඒක මේන්ටේන් කරන්න පුරුදු කරන ළමයින්ට. තුවාය පාවිච්චි කරා නම් පුතේ ගිහින් වනන්න. පුළුවන් ඒකයි ළමයින්ට කරන්න. කුඩා දරුවෙක්ට උනත් ඒක කරන්න පුළුවන්. ඒක පුරුදු කරොත්. පුතා කාපු තැන බත් වැටුණාද හුලන්න පුතේ. අතු ගන්න. ඒක ඔයා කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක එයා ලව්වම කරන්න දෙන්න. එතකොට එයාට තේරෙන එකේ අමාරුකම සහ ඒක නොකළ යුතු බවත්. එහෙමයි කරන්න ඕනේ. නැතුව මේ ගහලා බැනලා එහෙම හදන්න බෑ ළමයි.
සහ අපිට රට හදන්න යන්න බෑ. අපි ඉස්සෙල්ලා අපේ පෞද්ගල සංස්ථාව හරියට හැදුවොත් ළමයා පිළිවෙලට හැදේ. පිළිවෙලට හැදින ළමයා තමයි කවදා හරි රටකට ලෝකෙකට යන්නේ. එහෙනම් මුළු රටම ලස්සන වේ. හරි අපි එහෙනම් ඉතිරි කොටසත් අහලා බලමු මෙතුමාගේ අ, කතාවේ. දවසක් මම මේ චරා වෙනස් කිරීම පිළිබඳ වැඩමුළුවක් කරා අපේ විදුහල්පතිවරුන්ට. එක්තරා විදුහල්පතිවරයෙක් මට කිව්වා හරි අපූර්ව දෙයක්. එයා මට කිව්වා ડોක්ටර් මගේ පාසලේ විශාල විදිහේ මේ ප්‍රචණ්ඩකාරී ළමයි ඉන්නවා. මම ડોක්ටර් කියපු එකක් අහන් ඉඳලා ලොකු වෙනසක් කළා. ડોක්ටර් කියන්නේ මේ පාසලේ තිබිච්ච පරිසරය පුදුමාකාර විදිහේ මානසික පීඩාවක් හැමතැනම පඳුරු ඇවිල්ලා සිමෙන්ති කැඩිලා ක්ලාස් රූම් වල ජරාව බැඳිලා දියසෙවල් බැඳිලා පුටු කැඩිලා ડોක්ටර් මන් දෙමාපියොත් එක්ක එකතු වෙලා සමහර අයගේ උදව් අරගෙන මම මේ මුළු පාසලම ලස්සනට පේන්ට් කරා. මම ලෑන්ඩ්ස්කේපින් කරා. මම ලස්සන ගස් ඇදුවා. මම සමහර තැන්වල ලස්සන මාළු ටැංකි දැම්මා. ડોක්ටර් කියන්නේ අද මුළු පාසලේ ළමයි මේ ප්‍රචණ්ඩත්වය අඩු වුණා. ප්‍රචණ්ඩත්වය අඩු වුණා. ඒ නිසා මම ડોක්ටර්ට පින් සිද්ධ වෙනවා කිව්වා. මේ මූලධර්මය මට කියලා දුන්නාට. බාන්නේ විදුහල්පතිවරයා දැන් බාන්න සමහර ඉස්කෝලවල මුළු ඒ පරිසරය හදලා නැහැ. ඒ ලස්සන හදලා නැහැ. ඉතින් ළමයි ප්‍රචණ්ඩයි, ගුරුවරු ප්‍රචණ්ඩයි. ඒක මහ විශාල කලබගෑනියක් සිද්ධ වෙනවා මේ පාසල ඇතුලේ මේ පරිසර සාධක නිසා. ඔව් මම මෙතනින් එකත් නවත්තනවා. සහ දැන් අම්මලා කියන ඊළඟ කම්ප්ලේන් එක පුතා ෆෝන් එකේමයි ටීචර් එක්කෝ ටීවී එකම බලනවා. ඒක කවුද ගෙනාවේ ගෙදරට? ටීවී එකයි ෆෝන් එකයි. අම්මයි තාත්තයිම තමයි. ඉතින් ඒ වෙනුවට ඕගොල්ලන්ට සද්ද නැතුව වැඩක් කරන්න පුළුවන්. ඔය ෆෝන් කම්පියුටර් පොඩ්ඩක් හංගලා තියලා පුරවන්න පුළුවන් නම් ගියේ හැමතැනම පොත් රාක්ක වලින්. එතකොට බලන්න තියෙන්නේ පොත් විතරයි. එතකොට මං කියන්නේ ළමයි පාඩම් කරන්න ඕනේ විතරයි සෙල්ලම් කරන්න ඒවටත් යොමු වෙන්න ඕනේ. නමුත් අනවශ්‍යනේ ෆෝන් සහ ලැප්ටොප් කියන එක දරුවන්ගේ ඉගෙනීමේ කාලෙදී. ඉතින් මේ කතාව මං කිව්වේ අපේ තාත්තා අපිට නොදැනුවත්ව පොඩි වැඩක් කරා. ඒ කාලේ හිටියා අපි දන්න ප්‍රසිද්ධ පාසලක පිරිමි පාසලක විදුහල්පතිවරයෙක්. ඔහු ඇත්තටම මගේ ආච්චිගේ මල්ලි. ඔහු ඊටාම උගත් පුද්ගලයෙක්. ඔහු හැමතිස්සෙම පොත් කියව. දැන් අපි ගියත් එයාගේ පොත කියවන එක නවත්තන්නේ නැහැ. පැත්තකට වෙලා පොත කියන එයාගේ මුළු කාමර පිරෙන්න පොත්. ඉතින් දැන් මම හරි කුඩා කාලේ මට මේකට ඇතුල් වෙනකොට මට දැනුණ පුදුම හැඟීමක් සහ සීයා පොත අතාරින්නෙත් නැහැ. පුතා සීයා පොත් අතාරින්නේ වෙන වැඩ කරන්නෙත් නැහැ. සීයා පොතම කියවනවා. දැන් මට පොඩි ආසාවක් ආවා. සීයා ඉන්නදී දැන් අනිත් අය සීයට ගරු කරන හැටි ඒවත් මට පේනවා. මම කල්පනා කරා නෑ මේක තමයි විදිහ. මහත් පොත් කියවන්න ඕනේ. මහත් පොත් එකතු කරන්න ඕනේ. ඉතින් ඇත්තටම ලොකු පහසුකම් තිබුණේ නෑ. නමුත් නිකන් ලෑලි කෑල්ලක පොඩි රාක්කයක් තමයි මට තිබුණේ. ඒකක් තිබුණේ තාත්තාගේ කාර්යාල මේසෙ උඩ. ඉතින් ඒකට නගින්නෙත් මං ජනේලේ ග්‍රිල් උඩ නැගලා ඕක මම ලස්සන්ට පිළිවෙලට arrange කරනවා මගේ ඉස්කෝලේ පොත් ටික සහ මට කියවන්න තාත්තා ගෙනල්ලා දීපු පොත් ටික තියාගෙන දැන් මම රඟපාන්නේ සීයාගේ චරිතේ. කවුරු කතා කරත් මට ඇහෙන්නේ වගේ මම පොත් කියවනවා. ඉතින් ඒ තාත්තා කරපු දේ ඇත්තටම හොඳ දෙයක්. ඔහු අපිට කිව්වේ නෑ පාඩම් කරන්න කියනවා පාඩම් කරන්න කියලා. නමුත් අපිට පෙන්නවා ගිහිල්ලා මෙහෙම දෙයක් තියෙනවා ලෝකේ. ඔයගොල්ලෝ මේ දේ අනුකරණය කරොත් ඕගොල්ලන්ටත් හොඳ තැනකට එන්න පුළුවන් කියන හැඟීම ඇත්තට මගේ හිතට ඇතුල් වුණා. ඉතින් දෙමාපිය විදිහට ඕගොල්ලන්ටත් පුළුවන් මේ දේ ගන්න ළමයින්ට හදලා දෙන්න පොඩි ලයිබ්‍රරි ඒරියා එකක්. පුළුවන් විදිහට ඕගොල්ලෝ නාස්ති කරන සල්ලි වලින් මාසෙකට පොතක් අරගෙන දෙන්න. ඔය විදිහට ලයිබ්‍රරි එක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. ළමයිනුත් අන්තිමට නොදැනුවත්වම කියවීමට පුරුදු වෙයි. ඉතින් මේ දේවල් එක්ක බලනකොට ගොඩාක් වගකීමක් ජීවිතයේ දෙමාපියොන්ට තියෙනවා. ළමයි ඉන්න පරිසරය හදන එක ගැන. ඊළඟට මම කියන්නට කැමති ගුරුවරයාගේ වගකීම දරුවන්ගේ අනාගතය සම්බන්ධයි. දැන් සමහර ළමයි මගේ පන්තියට ජොයින් වුණා මම අහනවා what is your ambition? I want to become a cricketer. I want to become a air hostess. හොඳයි එක වෘත්තියෙන් ඉඳී යුතුයි. නමුත් ඇත්තටම අම්මගේ හිතේ තියෙන වෙන සිහිනයක්. මම කියන්නේ දෙමාපියන්ගේ සිහින ළමයි මතින් සාර්ථක කරගatiya යුතුයි කියලා. නමුත් මට පේනවා ඒ ළමයාට ඊට වැඩිය පොටෙන්ෂල් එකක් තියෙනවා ඊට වැඩිය හොඳ තැනකට යන්න. එතකොට මම හිමීට උපක්‍රමශීලීව කියනවා පුතේ ක්‍රිකට් ටීම් එකේ කී දෙනෙක් ඉන්නවද?
ටීචර් 12යිනේ. එක්ස්ට්‍රා එක්කේ නයි 11යි අර 12යි. ලංකාවේ කොච්චර ඉන්නවද පුතේ ජනගහනේ? ඉතින් කියනවා කී මිලියන ගාන. එතකොට පුතේ මිලියන ගානෙන් 11කට හරි 12කටනේ ක්‍රිකට් ටීම් එකට යන්න පුළුවන්. හදිසියෙවත් තියාගන්න බැරි වුණොත් පුතා මොකද කරන්නේ? ක්‍රිකටුත් නෑ ඉගෙනගෙනත් නෑ. ඔන්න ඔහොම කිව්වම එයාලට මතක් වෙනවා අපි ඉගෙන ගන්න ඕනේ. සාහට කම්මැලි ගමේ ඉන්නේ ඔළුව කකා ඉන්නවා පන්ති අහන පුතේ කම්මැලි වෙන්න එපා මොකද අද ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිහින් ආවේ ටීචර්. ප්‍රැක්ටිස් යන්න ඕනේ තමුගේ ශාරීරික සෞඛ්‍ය හොඳට තියෙන්නත් ඕනේ පුතේ ඒ වගේම ඉගෙනීමට උනන්දු වෙන්න. ඔය වගේ දේවල් කියන්න ඕනේ. ඊට පස්සේ අර තව බබෙක් හිටියේ බබා කැමති එයා හොස්ටස් කෙනෙක් වෙන්න. හැබැයි එයා මම ගානට ට්‍රැක් එකට ගෙනාව මං අහන ප්‍රශ්න වලට එයා උත්තර දෙන තත්ත්වෙට. හරි උත්තරේ දෙන්න. මුලින් දෙන්නේ වැරදි උත්තර. ඔහොම කෑ ගහලා පුරුදු කරලා දැන් හරි උත්තර දෙනකොට සහ මගේ අර ප්‍රශංසාව විදීමේ තියෙන ආසාවට අන්තිමට මේ ළමයාගේ ප්‍රියතම විෂයන් දෙක බවට පත් වෙලා කියලා මට දෙමාපියෝ කියනවා ගණිතය සහ විද්‍යාව. දැන් එයා හොස්ටස් වෙන්න හිටපු ළමයා. එයාගේ ඇම්බිෂන් එක වෙනස් කරනවා. නෑ මං කවදා හරි හොඳ වෛද්‍යවරියක් වෙනවා කියන එක. එයා හොස්ටස්ලාත් ඉන්න ඕනේ. මම මේක පහත් කොට සලකනවා නෙමෙයි. එහෙම වැරදි අදහසක් මෙතනින් ගන්න උත්සාහ කරන්නට එපා. නමුත් වෛද්‍යවරියෙක් වෙන්නට පොටෙන්ෂල් එක තියෙන ළමෙක් මගින් හැලෙන්න දෙන්න ඕනේ නෑ. මම කියන්නේ ඒකයි. උනන්දු කරලා අර ගාන්ට ඒ ට්‍රැක් එකට ගන්න ඕනේ. ඉතින් හරි විනෝදෙන් සහ කතා බහෙන් ඉන්න ඒ වගේම යම්කිසි ආර්ථික අපහසුතා නොයෙකුත් ගෙදරින් එන පීඩන මතින් ජීවත් වෙන දරුවෝ ඉන්නේ හැම දෙනා එක්කම එකා වගේ මගේ පන්තියට આવත් බොහොම සතුටින් ඉගෙන ගන්නට පුළුවන් වෙයි. ඉතින් ගුරුවරයාගේ වගකීම ඊටාම වැදගත් මේ තැනකදී. මොකද අහිංසක අඟුලිමාල වෙන්නෙත් ගුරුවරයෙක් හින්දාමයි. ඉතින් යන්නේ දරුවා හොඳ පැත්තටද වැරදි පැත්තටද යන්නේ කියන එක ගුරුවරයා මතිනුත් තීරණය වෙනවා. මොකද වැඩි කාලයක් ඇත්තටම පාසලේ ළමයා ජීවත් වෙනවා. ඊට පස්සේ ටියුෂන් පන්තියට එනවා. ඒ කොහෙන් වුණත් ඇහෙන්නේ හොඳ දෙයක් නම් ළමයා කවදාකවත් වැරදියට යන්නේ නැහැ. ඉතින් මම මේක මගේ ක්ලාස් එක මාකට් කරන්න කිව්වා කියලා හිතන්න එපා. මඟ පෙන්වීමක් වශයෙන් මම කිව්වේ ඔබලාගේ දරුවන්ට මඟ පෙන්වීමේදීත් අවශ්‍ය පරිසරයන් සකස් කිරීමේදීත් ගුරුවරුන් තෝරා ගැනීමේදීත් ඊ타ත්ම සැලකිලිමත් නොවුනොත් ඔබගේම දරුවාගේ අනාගතේ විනාශ වෙන්නට තියෙන ඉඩකඩ ඊටමත් වැඩි කියන්නටයි මට ඕනුනේ. ඉතින් මං හිතනවා අද මං කතා කරපු දේවල් වලින් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. දුවල පුතාලා වගේම දෙමාපියෝ. අවසාන වශයෙන් මං දුවල පුතාලාට කියන්නේ ඉගෙන ගන්න තියෙන පොඩි කාලයයි. ඒ කාලේ අනවශ්‍ය වැඩවලට කාලය යොමු කරන්නට එපා. හැමදාම රැට හදාගන්න ටාස්ක් ලිස්ට් එකක්. කරන්න ඕන වැඩ පොඩි පොතක් අරගෙන ලියන්න. රැට මං හෙට මේවා කරනවා. උදේ නැගිට්ටම් බලන්න අද මට මොනවද කරන්න තියෙන්නේ. ඒ ටික කරන්න. මග හැරුණ ඒවා ඊළඟ දවසට ගෙනියන්න. හැබැයි වැඩ කල් දාන්නට එපා. කොහොම හරි ලියපු ටාස්ක් ටික ඒ දවසේ ඉවර කරන්න. අන්තිමට ඔයා ලොකු වෙනකොට ඔය ටාස්ක් පොත්වල ලියන්න ඕන වෙන්නේ නැහැ. ඔටෝමැටිකලි ඔයාගේ බ්‍රේන් එක ඕක කරනවා. හැමදාම රැට ප්ලෑන් කරනවා හෙට මම මොකද කරන්න ඕනි කියලා. බ්‍රේන් එකම උදව් වෙලා ඒ ප්ලෑන් කරපු වැඩ ටික ඊළඟ දවසේ ඉවර කරනවා. ඇත්තටම බලනකොට ඔයා සාර්ථක මිනිහෙක් වෙන්නට ඕන කරන පාර ඉබේම කපා ගන්නවා. ඕනම වෘත්තිකයෙක් ශිෂ්‍යයෙක් පුරවැසියෙක් මේ වැඩ ප්‍රයොරිටයිස් කරන්නේ නැතුව නොකරොත් කවදාකවත් එයාගේ කාලය හරියට කළමනාකරණය වෙන්නේ නැහැ. එහෙම වුණොත් අනවශ්‍ය දෙයට වැඩි කාලයක් යොමු වෙනවා. විශේෂයෙන් අද තියෙනවා සමාජ මාධ්‍ය ජාලා TikTok, Facebook, YouTube කාලයක ආදමන්ට වෙලා නැති වෙනවා අර ටාස්ක් ලිස්ට් එක ලියවහම. මොකද එයාලට මතක් වෙනවා නෑ මට ටාස්ක් ලිස්ට් එකක් තියෙනවා අද ඉවර කරන්න. මේවා බලන්න මට වෙලා නෑ. අන්න ඒ විදිහට අර ට්‍රේන් වෙනවා යාව. ඒකයි මං කිව්වේ අර මේ පොඩි කාලේ අපි දරුවන්ව පුහුණු කරන විදිහෙන් සහ එයාගේ ඇසට පේන පරිසරයෙන් අපිට පුළුවන් යහපත් පුරවැසියෙක් බිහි කරන්න. ඉතින් මං හිතනවා හොඳ දේවල් ටිකක් අද ඉගෙන ගන්න ඇති කියලා. සුබ දවසක් ඔබ හැම දිනාටම.